මේක සීරීස් එකේ part 2 වීඩියෝ එක ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ තියෙන්නේ part 2 වීඩියෝ එක. part 1 වීඩියෝ එකකින් ගෙනල්ලා තිනවා මම app මේක site එකේ හරියටම register වෙන්නේ කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝ එක බැලුවේ නැත්තම් දැන්ම ගිහිල්ලා ඒ වීඩියෝ එක බලලා මේ වීඩියෝ එකට එන්න. ඒ වීඩියෝ එකේ link එක මම පල්ල comment section එකේ comment එකකට ඊට දාලා තියන්නම්. හරි. ඉතින් මේ part 2 වීඩියෝ එක හැටියට අද මම කියලා දෙන්න යන්නේ කොහොමද හරියට මේ app මේක site එකකින් හරියටම app එකක් හදාගන්නේ කියලා. ඉතින් අන්නේ සුපිරිම වැඩේට තමයි අපි අද මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ගොඩක් අය හිතන්නේ app එකක් ඇතුලේ screen එක හදන එක, button එක දාන්න එක හරිම අමාරු වැඩක් කියලා. හැබැයි අද මම මේ වීඩියෝ එකකින් මම ඔයාලට පෙන්නනවා කිසිම කෝඩින් දැනුමක් නැතුව විනාඩි 5කින් ඔයාගේ පළවෙනි mobile app එක සුපිරිටම ඩිසයින් කරගන්නේ කොහොමද කියලා. ඉතින් වීඩියෝ අන්තිම වෙනකම් බලන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. වැඩේට යන්න කලින් මතක් කරනවා අපේ channel එකේ subscribersලා 16 මම සම්පූර්ණ ගමන්ම දෙන big QA එක තාමත් ක්‍රියාත්මකයි. ඉතින් QA ගැන වැඩි විස්තර දැනගන්න කැමති නම් දැන්ම ගිහිල්ලා part 1 වීඩියෝ එක බලලා එන්න අමතක කරන්න එපා. හරි. අපි යමු දැන් අපේ app එක හදාගන්නේ කොහොමද කියලා බලන්න. හරි. අපි කලින් හදපු app මේක site එකට ඔයා ඉස්සෙල්ලාම log වෙන්න. log වුණාන් පස්සේ මෙතන තියෙන create new app කියන එක උඩ touch කරන්න. touch කරෙන් පස්සේ මේ විදිහට ඔයාව templates තියෙන තැනට අරන් එනවා. හරි. මෙතනදී මෙහෙම ටිකක් වෙලා load වෙනවා. load වුණාන් පස්සේ මෙතනදී ඔයාට තෝරගන්න තියෙන්නේ ඔයා මොන වගේ දෙයකින්ද මේ app එක හදාගන්නේ කියන එක අනුමතව තමයි ඔයාට මේ app එකක් හදාගන්න තියෙන්නේ. ඉතින් ඒකට තමයි මෙතන මේ templates ටිකක් දීලා තියෙන්නේ. ඔයා food ගැන app එකක් හදනවා නම් food පිළිබඳ app එකක් හදනවා නම් මෙතන මේ flavor කියන එක යටතේ app එක හදාගන්න පුළුවන්. template එක පාවිච්චි කරලා ඔයාට app එක හදාගන්න පුළුවන්. ඉතින් මේ මීන ඒවා කියන්නේ මොනවද ඒවට කියනව නම් මතක නැහැ. කොහොම හරි මෙන්න මෙතන තියෙන මේව එක දාලා template එක දාලා හදනවා නම් ඔයාට ඒ පිළිබඳව ගැන කරන්න පුළුවන්. ඒතකොට job ගැනවා කරනවා නම් job ගැන app එකක් හදන්න පුළුවන්. ඒ වගේම ඇඟ හදාගන්න app එකක් කරනවා නම් ඒ app එක පිළිබඳව ඔයාට එකක් හදන්න පුළුවන්. ඒ වගේම එක එක templates මෙතන තියෙනවා. ඔයාට කැමති එකක් මෙතනින් තෝරගන්න පුළුවන්. e-money app එකක් හදාගන්න පුළුවන් ඔයාට. ඒ වගේ ගොඩක් app මෙතනදී template මේ මෙතන තියෙන template use කරලා ඔයාට app ටික හදාගන්න පුළුවන්. හරි. මම මෙතනදී එක app එකක් තෝරගන්නවා. මෙන්න මේ මෙතන තියෙන comic article app type කියන්නේ style name එක comic app type එක article n8 app එක මෙතන යටින් select කියන එක උඩ ඔබලා මම මේ app එක app template එක select කරගන්නවා. හරි. select කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට අපිට app එකට name එකක් දෙන්න කියලා මෙන්න මේගොල්ලෝ කියනවා. හරි. මෙතනදී අපි e-money course 1 කියන එක දෙමු. දැන් මෙතන 1 කියන එක දුන්නට check name දෙනවා. check name දුන්නෙන් පස්සේ හරි. මේගොල්ලෝ කියනවා මෙතන e-money course 1 is already in use කියලා. මේක පාවිච්චි කරලා තියනවා කියලා කියන මේගොල්ලෝ ඒකට කියනවා එක්කෝ e-money course 12 නැත්නම් e-money course 2 කියලා දෙන්න කියලා. ඉතින් මම මේකට e-money course 12 කියලා දාලා check name කියන එක දෙනවා. හරි. check name දුන්නෙන් පස්සේ මේගොල්ලෝ කියනවා ඒක මෙතන නැහැ කියලා. ඒ නම වෙන app එකක් කියන්නේ ඒ නම දාලා වෙන app එකක් හදලා නැහැ කියලා කියනවා. හරි. ඊට පස්සේ මෙතන තියෙන මෙන්න මේ get started කියන එක touch කරන්න. touch කරගත්තෙන් පස්සේ මෙතන create application කියලා please note the app name cannot be changed after this setup confirm to processed. ඒ කියන්නේ මේක දැන් app එකේ නම දීලා තියෙන්නේ ආයෙ මේක වෙනස් කරන්න බෑ. ඒ කියන්නේ මේක confirm කරන්න කියලා තමයි මෙතන කියලා තියෙන්නේ. ඉතින් මේක confirm කරමු. ඒ විදිහට confirm එක දුන්නෙන් පස්සේ මෙතන මේගොල්ලෝ අහනවා deleting demo data කියලා. ඒ කියන්නේ මේ app එකේ තියෙන demo data ටික අයින් කරන්න ඕනද කියලා තමයි මේගොල්ලෝ අහන්නේ. ඔයගොල්ලෝ මෙතන no දෙන්නත් පුළුවන් yes දෙන්නත් පුළුවන්. මම no දෙනවා. හරි. no දුන්නෙන් පස්සේ මෙතන අපිට බලා ගන්න පුළුවන් මෙතන මේ phone එකෙන් පෙන්වන විදියයි tab එකෙන් පෙන්වන විදියයි බලා ගන්න පුළුවන්. ඉතින් මම phone එක දාලා ගන්නවා. අපිට මේක පොඩ්ඩක් අර එහාට මෙහාට කරලා මේකේ තියෙන features මොනවද ඒක කියලා බලන්න පුළුවන්. මෙතන phone icon එකේ ගිහම contact as
contact us කියන එක ගිහුවාන් පස්සේ මෙතන මුකුත් පෙන්වන්නේ නැහැ. අපි ඒව ටික හදාගන්න තමයි යන්නේ දැන්. මෙතන terms and condition මුකුත් පෙන්වන්නෙත් නැහැ. home එකේ මෙතන අපි දාපු නම උඩින් පෙන්වන e-money cost well කියලා. මෙතන මේවා වීඩියෝස් වගේ තියෙනවා. ඒවා දාගෙන හිටියේ මම මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. හරි. ඉස්සෙල්ලාම මේකේ මෙතන design කියන තැනට යන්න ඕනේ. ඔයාලට මේක ඔයාලට සල්ලි තියෙනවා නම් මෙතන design my app කියන එක උඩ ටච් කරලා මේගොල්ලෝ කියනවා මෙතන design my app භාවිතයෙන් app මේක කණ්ඩායම විසින් ඔබ වෙනුවෙන් ඔබගේ app එක නිර්මාණය කරනවා කියලා තමයි මේගොල්ලෝ මෙතනදී කියන්නේ. ඉතින් මෙතන okay දීලා මෙතන ඔයාගේ phone number එකයි description එකයි දීලා ඔයාලට මේක request කරන්න තමයි තියෙන්නේ. ඉතින් මම මේක request කරන්නේ. ඉතින් මම මෙතන design කියන එකට කියන design කියන එකට යනවා. design කියන එකට ගියන් පස්සේ design කියන නෙමෙයි pages කියන එකට යනවා. pages එකට ගියන් පස්සේ මෙතන app details කියලා එකක් තියෙනවා. එන්න එකට යනවා. ඒකට ගියන් පස්සේ මෙතන අපේ contact us කියන තැනට address එකක් දාගන්න ඕනේ. ආගේ ගෙදර address එක හරි මෙතනින් දාගන්න. මම මේ විදිහට address එක මගේ දාගන්නවා. හරි. මේක දාගත්තන් පස්සේ ඔයාගේ phone number එක දෙන්න ඕනේ. ඊට පස්සේ email එක දෙන්න ඕනේ. ඔයාට website එක තියෙනවා නම් ඒක Twitter, Facebook, Instagram, LinkedIn, Pinterest වගේ website වල link තියෙනවා නම් ඔයාට මේ link දාලා ඔයාට මෙතන save කියන එක දෙන්න පුළුවන්. save කියන එක තියලා මෙතන next එකට යන්න. හරි. මෙතනදී ඒගොල්ලෝ policies වගේ දීලා දිනා. ඉතින් මෙතන අපි නුකුත් වෙනස් කරන්නේ නැහැ. ඒකිට මෙතන save දෙමු. හරි. ඒකත් save වුණෙන් පස්සේ මෙතන next කියන එක දෙන්න. ඉතින් ඊට පස්සේ යන්නේ about section එකට. හරි. මේ විදිහට load වෙලා අපේ about section එක load වෙනවා. හරි. මේ විදිහට about එකට ආවෙන් පස්සේ heading එකක් දෙන්න ඕනේ. උදාහරණයක් විදිහට මම දෙනවා YouTube course කියලා. YouTube course ඒ මුකුත් දෙන්නේ නැහැ. ඔයාට කැමති නම් මේවා Gemini එක use කරලා මේක පුරව ගන්න පුළුවන්. ඉතින් මම මෙතන save දීලා නිකමට මෙතන දෙන්නම් content එක. මොකද content එක දෙන්න නැතුව මෙතන යන්න බෑ අපිට. ඒකින්ද මම නිකමට දෙන්න. මේ money course කියලා දීලා මම මෙතන save කරනවා. හරි. ඊට පස්සේ මේ විදිහට load වෙලා හරි about as updated කියලා තියෙනවා. මෙතන අපිට මුලින් මෙතන message එක පෙන්නනවා. හරි. දැන් අපි මෙතන finish දෙමු. finish දුන්නට පස්සේ අපි ඒ add කරපු details ටික මෙන්න මේ අපේ app එකට add වෙනවා. හරි. දැන් අතනදී මේ phone එකේ icon එක ගිහුවාම මෙතන මොකුත් තිබ්බේ නැහැ නේද? හරි. දැන් අපිට මෙතන බලා ගන්න පුළුවන් අපි දුන්න address එක වගේම phone number එක ඒ වගේම අපේ email එක බලා ගන්න පුළුවන්. හරි. මෙතන අපි terms and condition දුන්නාම අපි අතන දුන්න terms ටික සේරම මෙන්න මෙතන පැහැදිලිව අපිට බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙතන home එකට ආවෙන් පස්සේ අපිට මෙතන තියෙනවා අපේ manage pages කියලා. ඒතර මෙතනින් ගියාම අපිට බලා ගන්න පුළුවන් මේකට දාලා තියෙන pages වගේක්. කියන්නේ මේකට වීඩියෝ 4ක් දාලා තිනවා. ඒකින්ද මෙතන මේ 4ක් දාලා තියෙන එකකින් තමයි මෙතන manage pages කියන තැන මෙන්න මේ 4 පෙන්වන්නේ. හරි. දැන් මම කියලා දෙනවා ඔයගලන්ට මෙන්න මේ විදිහට වීඩියෝ එකක් නැත්තම් page එක හරියටම හදාගන්න කියලා. හරි. මෙතනදී manage pages කියන තැනට ඔයා යන්න ඕනේ. ගිහිල්ලා මේ දැන්න තියෙන pages ටික select කරන්න ඕනේ මේ විදිහට. නැත්නම් මෙතන මේ උඩ තියෙන select all එක දෙන්න. all එක දුන්නාන් පස්සේ මෙතන delete කියන එක උඩ touch කරන්න. ඉතින් මෙතන are you sure ද කියලා අහනවා. ඉතින් මෙතන confirm එක දෙන්න. confirm දුන්නාට පස්සේ මේ විදිහට load වෙනවා. හරි. deleted articles කියලා මෙතන අපිට උඩින් message එකක් පෙන්නනවා. හරි. දැන් අපි මෙතනින් අලුත් page එකක් delete කරමු. අලුත් page එකක් create කරගමු. හරි. මෙතනදී අපිට මේ අපි දාන
පෝස්ට් එකේ එහෙම නැත්නම් වීඩියෝ එකේ ටයිටල් එක අපි මෙතන දෙන්න ඕනේ. මම දෙනවා මෙතන YouTube course කියලා. මෙතන publish date එක අහනවා මේගොල්ලෝ. මම දෙනවා මෙතන ජූනි 29 කියලා. එතකොට මේක end date එකක් අහනවා. මම දෙනවා ජූලි 27 දෙනවා. ජූලි 27 දෙනවා. මෙතන page rank එක අහනවා. ඒව නම් ඕනේ නැහැ. category list එක අහනවා. ඒවා Hulk ඒක ඒ විදිහට තෝරගන්නවා කැටගරි එක. තෝරගත්තට පස්සේ මෙතන අපි next කියන එක දෙන්න ඕනේ. next කියන එක දුන්නෙන් පස්සේ මෙතන ඔයාලට කැමති pitch එකක් add කරගන්න තමයි තියෙන්නේ. මෙතන වීඩියෝ අප්ලෝඩ් කරන්න බෑ. මෙතන pictures දාලා ඒ කියන්නේ කෙටි හැඳින්වීමක් ඒ කතන්දරයක් වගේ හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට pitch එකක් දාන්න පුළුවන්. ඉතින් ඒකට යන්නේ නැහැ මම. ඊට පස්සේ select image කියන එක තැන අපි නිකම් එකක් දාමු. හරි ඔය විදිහට දාලා group and save කියලා දෙනවා. හරි මෙතන තියෙන image has been uploaded successfully කියලා තියෙනවා. මෙතන උඩ පෙන්නන message එකකින් අපිට. හරි මේ විදිහට load වෙලා මෙතන අපිට image එක පෙන්වන්නේ නැහැ. එහෙනම් මෙතන next කියන එක පෙන්වනවා. හරි. මෙතන text editor කියලා තියෙනවා. ඉතින් මෙතනින් අර අපි කියන්නේ මෙතනින් අපිට ඒ දුන්න pitch එකට අනුව ඔයගොල්ලෝ කතන්දරයක් කරනවා නම් කතන්දරයට උන කතන්දරයේ මුල. දැන් මේක ඒතකොට මුල් intro එක වාට මෙතන type කරගන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි page එකෙන් වාට දෙවෙනි intro කියන්නේ දෙවෙනි කොටස පේම කරගන්න පුළුවන්. තුන්වෙනි එකෙන් තුන්වෙනි කොටස ඒ විදිහට වාට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවට මේක පබ්ලිෂ් කරන්න විතරයි. පබ්ලිෂ් කරන් පස්සේ ඔයාට මේක මෙන්න මෙතන يعني අපේ e-money course app එකේ මුලට يعني මෙන්න මෙතන මුලට මෙන්න මේ විදිහට ඔයාට බලා ගන්න පුළුවන්. හරි. ඉතින් අපි දැන් සරලවම page එක හරියටම يعني page එක නෙමෙයි app එකක් හරියටම හදාගෙන ඉවරයි. හරි. අපිට දැන් තියෙන්නේ يعني මේ විදිහට නෙමෙයි part 3 වීඩියෝ එකකින් අපි කියන يعني part 3 වීඩියෝ එකකින් හරියටම කියලා දෙනවා ඔයගලන්ට මේ අපි දැන් හදාගත්ත app එක හරියටම පබ්ලිෂ් කරන්නේ කොහොමද කියලා. හරි. එහෙනම් වැඩි කතා නැතුව අපි පබ්ලිෂ් වීඩියෝ එකෙන් හම්බෙමු. එහෙනම් goodbye.